එතකොට සීයා ආපු ඒ කාලේ මෙතන මෙහෙම මේ ඔරු බෝට්ටු තිබිලා නැහැ. කිසිම දීවරෙක් අහනුවෝදර ඉස්කෝලේකට මේ මුහුදු වෙරළේ ඉඳලා නැහැ. සීයා තමයි පළවෙනිම දීවරයා. සීයා තමයි නිල්වැල්ලේ එතකොට දීවර කර්මාන්තය හොඳට තියෙනවා. එතකොට මේ එන්ජින් ලොකු බෝට්ටු ඒ දේවල් නැහැ. එතකොට තිබුණේ මේ ඔරු වලින් තමයි මන්න කරේ. ආයිබෝන්. ඉතින් දවස් කිහිපයකට පස්සේ තමයි අපි ආපහු මේ විදිහට වීඩියෝ එකකින් හමු වෙන්නේ. විශේෂයෙන්ම මම අද මේ මෙතනට එන්න හිතුවේ ලොකු දුර ගමනක් ආවත් නෙවෙයි. මේ මගේ ගමේ තවත් එක්තරා තැනක ඇත්තටම මගේ පුංචි කාලේ ගෙවුනේ මේ හරිය තමයි. මට අවුරුදු 15ක් 16ක් වෙනකම්ම ඇත්තටම ජීවත් වුණු පරිසරය මගේ අත්දැකීම් ගොඩක් තියෙන ජීවිතේ පුංචි කාලේ ලස්සනම පරිසරයක්. ඉතින් මම හිතුවා මට එන්න උනේත් නැහැ ගොඩක් කාලෙකින් මේ පරිසරය මේ ලස්සන අත්විඳින්න දකින්න. ඉතින් ඒ වගේම මම හිතුවා මගේ යාළුවන්ටත් මගේ මේ අත්දැකීම බෙදා ගන්න ඕනේ කියලා. ඒ හින්දා තමයි මම මේ විදිහට වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් බලමු මම මේ ඉන්න තැන දැක්කම ගොඩක් අයට පොඩි ඉඟියක් ලැබෙනවා ඇති කොහෙද මම ඉන්නේ කියලා. මේ තැනට මම ආවම මට මගේ සීයා ගැන විශේෂ කතාවකුත් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මම මේ ඉන්නේ බලන්න ලස්සන මුහුදු වෙරළ තීරයක. මේ බලන්න. තාම මම මුහුදු වෙරළට බැස්සේ නැහැ. මේ තාම මම ආපු ගමම්ම මෙතන ඉඳගෙන පොඩ්ඩක් වටපිටාව බැලුවා. මේ තියෙන කහඳ මෝදර ඉස්කෝලේ ගොඩ මුහුදු වෙරළ. ඒක තමයි ඉස්කෝලේ ගොඩ ළඟ මුහුදු වෙරළ කියලා කියන්නේ. මේ තියෙන ඊටමත් ලස්සන පරිසරයක්. ගොඩක් අය මේ මුහුදු වෙරළට ආවට දැක්කට මේ ඔරු බෝට්ටු එහෙම දකින්න ලැබෙන්නේ බොහොම ළඟට බොහොම අඩු වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි අපේ භාෂාවෙන් කියන්නේ ගොඩක් අය මේවට කියන්නේ ඔරු කියලා. ඇත්තටම අපි මේකට කියන්නේ එන්ජින් ඔරුවක්. එන්ජිමක් සහිතව මේ තියෙන මේක රෙද්දකින් වහලා තියෙන්නේ. අර එහා තියෙන බෝට්ටු වල නම් එන්ජිම තියෙනවා. මේක ඔරුවකට තමයි මේ එන්ජින් එක හයි කරලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා තෙල් ටැංකිය. මේ තියෙන. ඉතින් ඊටමත් ලස්සන තැනක්. මම අද දැල්ලාම් පන්ටිකුත් පෙන්නන්නම්. මේ බලන්න. මේ පැත්තට මේ තියෙන්නේ හම්බන්තොට. මේ හම්බන්තොට පැත්ත මේ පැත්තට පේන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ තංගල්ල පැත්ත. මේ තංගල්ල පැත්ත. මේ තමයි නේද? ඊටමත් ඈතට විහිදෙන මුහුදු තීරයක්. මේ පැත්ත එච්චරම කාර්ය බහුල මුහුදු වෙරළක් නෙවෙයි. හැබැයි ඊටමත් ලස්සන. ගොඩක් අයගේ නෙත ගැටුම් නැති මුහුදු වෙරළක් තමයි මේක. මේ බලන්න. ඊටමත් ලස්සනයි. ඊටමත් ලස්සනයි. හැමතිස්සෙම මේ මුහුදු වෙරළ පරිස්සම් වෙන ගොඩක් වෙලාවට ආදනය වීම අඩු වෙන්න මේ වැටකිය ගස් තමයි උදව් වෙන්නේ. අර මම කලින් පෙන්නුවේ මම පෙන්නන්නම්. මේක කුඩා පොඩි බෝට්ටු වලටත් මේ එන්ජින් එක සවි කරනවා. මේක දැන් මුහුදට දියත් කරාට පස්සේ මේක පහතට දානවා. පහතට දාලා මේක දැන් මේ උස්සලා තියෙන්නේ එන්ජින් එක. මේක 25 එන්ජින් එකක්. Yamaha 25 එන්ජින් එකක්. ඔන්න ඔහොම තමයි එන්ජින් උරු තියෙන්නේ. මෙතනින් විශේෂයෙන්ම වෙන්නේ ගොඩක් වෙලාවට පොකිරිස්සන්ට තමයි යන්නේ. පොකිරිස්සන් ඒ වගේම කුරුල්ලෝ අල්ලන්න පොඩි පොඩි දීවර කර්මාන්තේ පොඩි පොඩි දේවල් වලට තමයි මේ වරාය පාවිච්චි කරන්නේ. මේක ඇත්තටම මේක තොටුපොලක්. මේ තොටුපොලේ මේ ලස්සන කතාවක් තියෙනවා මම කියන්නේ. මේක ඇත්තටම 1930 වගේ කාලේ 1930 40 වගේ කාලේ මගේ සීයාගේ ගම නිල්වැල්ල ඉඳලා 100 දවසක් යම් හේතුවකට එනවා. ඒ දවස්වල මේ වගේ තියෙන ෆයිබර් නෙවෙයි. මේ තියෙන ෆයිබර්නේ. මේ ඇත්තටම ෆයිබර්. මේ වගේ මම ළඟටම පෙන්නන්නම්කෝ. දැන් අපි කියන්නේ මේකට කොල්ලෑව. මේ තියෙන ඔරුවේ කොටසක්. මේ තියෙන ඔරුවේ කොල්ලෑව.
මේක එක කොටසක්. ඒකට අපි මේකට කියනවා වියල කියලා. ඔරුව සහ කොල්ලෑව එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කොටසෙන්. මේ තමයි ගොඩක් අය කියන්නේ මේකට හබල කියලා. හැබැයි නියෝජන ජනතාව මේකට කියන්නේ අවල කියලා. අවල් අදිනවා, හබල් අදිනවා කියලාත් කියනවා. මේ බලන්න ළඟට බලා ගන්න වෙන්නේ නැහැ ඉතින් ගොඩක් වෙලාවට. මේ තියෙන්නේ මේක දෙන්නෙක් තමයි යන්නේ. අපි කියන්නේ මේකට දැලක් පටවනවා කියලා. මේ දැන් දැල් තියෙනවා ඔරුවට දාලා. ඉතින් මේ ඔරුවල මේ කොටස ලීයෙන් හැදුවට ඉස්සර මේ ෆයිබර් වලින් හදපු කොටසත් හදලා තියෙන්නේ ලී වලින්මයි. ෆයිබර් වලින් හදපු කොටසත් හදලා තියෙන්නේ මේ තියෙන ෆයිබර්. මේ ඔක්කොම ෆයිබර් තියෙන්නේ. හැම ඔරුවකම දැන් එහෙමයි. මේ තියෙන ෆයිබර්. ෆයිබර් වලින් තමයි මේ හදලා තියෙන්නේ. මේ තියෙන මේ අපහු තියෙන තව අවලක්. අපි ඔකට කියන්නේ අවල කියලා අපි කිව්වට මේකට ඇත්තම හබල කියලා කියන්නේ. මේ අපේ ගමේ මාමලාගේ අයියලාගේ අපේ සහෝදරයන්ගේ මේ දැල් තියෙන්නේ උදේට යන්න පටවල. අපි කියන්නේ මේකට දැල පටවනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඒ ශේෂ්ත්‍රයන්ට අදාළව තියෙනවනේ විවිධ උපසංස්කෘතික භාෂාවල් ටිකක්. ඉතින් අපි මේ කියන්නේ මේ දැලක් මෙන්න මේ තියෙන දැල්. මේක නම් කුඩා මාළු වල්ලන්න පාවිච්චි කරන දැලක්. මේ දැල්ලාම් පන්න. දැන් මේක මේ පොකිරිස්තෝ දැලක්. පොකිරිස්තෝ නහු වෙන කාලේ තමයි මේ දැල පාවිච්චි කරන්නේ. ඒතර ලෝන් එකට යනවා කියලා මෙන්න මේක අපි පාවිච්චි කරනවා. මේක අපි තවත් මේ අයිය කෙනෙක්ගේ දැලක්. දැලක් නෙමෙයි මේක ලෝන් එක. මේකේ තියෙන විශාල තංගුසක් තියෙනවා. ඒ තංගුසේ කටු 10 ගණක් තියෙනවා. මෙන්න මේ වගේ කටු මේ මේකේ කටු ගොඩාක් තියෙනවා. මේ කටු තියෙන රාශියක් කටු. මේ වටේ මේ ඉතින් මේ කට්ටකට අරගෙන දැල්ලෙක් මාළුවෙක් ඉස්සෙක් ඒ වගේ මේකට කට්ටට ගහලා ඊට පස්සේ කිලෝමීටර් ගාණක් සමන්ලාවට මේ ලෝන් එකක් දානවා. දාලා මාළු වහුණාම දැල නැවත මේ දැල නෙවෙයි මේ යොත කමය යොත ආපහු තංගුස් එක. අතරම තංගුස් වලින් මේක කරන්නේ. තංගුස් වල තමයි අරමුණු වල තියෙන්නේ. ආපහු ගන්නවා ඔරුවට. ඉතින් මතකද මේ මම අපේ සීයා ගැන කතාවක් කිව්වේ. ඉතින් මේ වගේ එන්ජින් එක නැති හබලෙන් යන මේ වගේ එන්ජින් එක නැති එන්ජින් එක මතන නැතුව නිකම් ඔරුවක් මේ වගේ ඔරුවක් දවසක් සීයා පොහොයට කලින් දවසේ හෝ පොහොයක් දවසක නිල්වැල්ල ඉඳලා ඒ කියන්නේ දික්වැල්ලට ආසන්න දීවර ගම්මානයක් නිල්වැල්ල. දැන් කහනුවදර තියෙන්නේ තංගල්ල පහුවෙලා රන්නින් තමයි මේ කහනුවදර අපේ මේ වෙරළට එන්න ඕනේ. 100 දවසක් ඇවිල්ලා තියෙනවා තනියම රැයක තමන්ගේ ඔරුවත් ගියත් කරගෙන තනියම ඔරුව පැදගෙන ඇවිල්ලා මෙන්න මේ භූමියට තමයි මෙන්න මේ වෙරළට තමයි ගොඩ බහලා තියෙන්නේ. අර පේනවනම් ඈතින් ටිකක් අර මේ මීටර් 100ක් වගේ වලට ඈතට පේනවනම් ඒ මේ ඉස්කෝලේ කොට මුහුදු වෙරළ කියන මෙන්න මේ තීරේ තා පොඩ්ඩක් මීටර් 20ක් වගේ ගියාම ගවගාවත්ත කියලා අපේ මේ ආච්චිගේ ගෙදර තියෙනවා. අන්නේ ගෙදරට තමයි රෑ තනියම ඇවිල්ලා තියෙන්නේ. එතකොට සීයාපු ඒ කාලේ මෙතන මෙහෙම මේ ඔරු බෝට්ටු තිබිලා නැහැ. කිසිම දීවරෙක් කහනුවදර ඉස්කෝලේ කොට මේ මුහුදු වෙරළේ ඉඳලා නැහැ. සීයා තමයි පළවෙනිම දීවරයා. සීයා තමයි නිල්වැල්ලේ එතකොට දීවර කර්මාන්තය හොඳටම තියෙනවා. එතකොට මේ එන්ජින් ලොකු බෝට්ටු ඒ දේවල් නැහැ. එතකොට තිබුණේ මේ ඔරු වලින් තමයි පන්න කරේ. අපි පන්න කරනවා කියලා කියන්නේ මසු නල්ලන එකට. ඉතින් සීයා තමයි මේ කහනුවදරට ඉස්කෝලේ කොට වැල්ලට ආපු
පළවෙනිම දීවරයා මේ තොටුපොළ හොයාගත්තු කෙනා. අතන මේ තොටුපොළේ පළවෙනි දීවර කාර්මිකයා තොටුපොළ හොයාගත්තු කෙනා. ඉතින් ඇත්තටම මේ ඒකත් ඉතින් හරි නම්බුයි. මොකද එහෙම දෙයක් කරා කියන්නේ ඇත්තටම මේ දැන් ඒ නිසාම හේතුව ගමේ බොහෝ දෙනා දැන් නම් ටිකක් මේ අඩුයි ඔරු කිහිපයක් තියෙන නැත්තම් මෙතන අපි පුංචි කාලේ මේ දිගටම තිබුණේම ඔරු බෝට්ටු. මේ තිබුණේම දිගටම ඔරු බෝට්ටු. මට ඉදිරි වෙදිට 150 200ක් මේ වැල්ල පිරෙන්න තිබුණා. මේ වැල්ල පිරෙන්න තිබුණා ඇත්තටම දැන් ඒ කර්මාන්තේ අභාවයට ගිහිල්ලා මොකද අපිත් දීවල પરම්පරාවල ළමයි. ඒක අපි ඊටමත් නම්බුවෙන් කියන්නේ. ඊටමත් ගෞරවයෙන් කියන්නේ. ඉතින් මේ හැබැයි අපිත් දැන් වෙන රස්සා කරනවා වෙන රැකියා කරනවා. අපි දීවල කර්මාන්තයට නියැලිලා නැහැ. හැබැයි ඉතුරු වෙච්ච කීප දෙනෙක් විතරක් දැන් මේ විදිහට දීවල රස්සාව කරනවා. ඉතින් මේ භූමියේ මේ ඉස්කෝල කොට වැල්ලේ පළවෙනි දීවරයා පළවෙනි සොයාගත්ත නැත්තා මගේ සීයා. ඒකත් කිව්වේ යම් දවසක මට මතක සටහනක් විදියට මේක මම YouTube එකට දාලා තිබුණම මගේ ඉදිරි પરම්පරාවේ අයත් මේව බලයි සහ මගේ යාළුවන්ට බලන්න සහ මේ තොරතුරු සංරක්ෂණය වෙන්න ඕන හින්දායි මම මේ ඉස්සරේ කිව්වේ. ඉතින් බලන්න මේ මම කිව්වනේ මගේ පුංචි කාලේ ගෙවුනේ මේ වල තීරේ කියලා. අපි මෙතනින් මෙහෙම මේ ඔරුබෝට්ටු ටිකක් තියෙනවා. එහෙමම මෙතනින් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා අපි බැලුවොත් එහෙම මේ තියෙන්නේ මේ සුනාමියෙන් පස්සේ මේ වැවිච්ච ගස්. මේ තියෙන සුනාමියෙන් වැවිච්ච ගස් ඊට පස්සේ සුනාමිය එනකොටත් විශාල මේ වගේ ගස් වලින් වැවිලා තිබුණේ මෙතන. මේ තියෙන්නේ මර්ධස්කරණය කරන්න දාපු ඔරුවක්. මේකත් එහෙමයි. ඉතින් මේ තියෙන්නේ මෙතනින් අතුලට ගියාම මෙතන පොල් ගස් පේනවා නම් ඔයාලට ඒ තමයි පුංචි කාලේ අපි හිටපු ගෙදර. ඒ තමයි පුංචි කාලේ අපි හිටපු ඉඩම. මගේ තාත්තගේ අතින් මේ හැම අඟලක්ම සුද්ධ කරලා තියෙනවා. එතකොට අපි මේක ඉන්න කාලේ තාත්තා මුළු ඉඩමේම අක්කරයකට වැඩි ඉඩමක් මේක. අපේ තාත්තා මේකේ පොල්ල හිටවල තිබුණේ. ඉතින් හිතා ගන්න පුළුවන් නේ මේක ඉඩම මෙතන දැන් කැලෑවට වෙලා අපේ පරණ ගේ තියෙනවා ඒක පේන්නේ නැහැ. මේ තියෙන්නේ වෙරළ. මේ තියෙන්නේ මුහුද. අපේ ඉතින් මේ වැට තිබුණේ ඉඩමේ පිටිපස්සේ වැට තිබුණේ මුහුද වෙරළට. හිතන්න කොයිතරම් සුන්දර ළමා කාලයක්ද කියලා. ඒක නම් ඉතින් වචන වලින් ලියන්න බෑ ඇත්තට මේ ඒ කාලේ දැන් මතක් වෙනකොට. දැන් හැබැයි ඉතින් අපි ජීවත් වෙන්නේ මේ ඉඩමේ මේ පරිසරයේ නෙවෙයි. අපි වෙනත් ගයක් හදාගෙන තව ගමෙන් එහාට වෙන තමයි දැන් අපි ජීවත් වෙන්නේ. ඉතින් ඇත්තටම එක වෙලාවකට හරිම දුකයි මෙතනින් යන්න ඕනේ ගැන මේක දාලා යන්න ඕනේ ගැන. ඊට පස්සේ ඇත්තට මේ ලස්සන සෞන්දර්යාත්මක අත්දැකීම දැන් විඳින්න තියෙනවා නම් කොච්චර දෙයක්ද. මොකද මට පුළුවන් හැම වෙලාවෙම මම එනවා මේ දේවල් බලන්න. හරි ලස්සනයි ඉතින් ඒ අතීතය ඒ අත්දැකීම. මොකද මම ඒ කාලේ උදේ හවස හැම වෙලාවකම මේ පරිසරය දැක්කනේ. ඉස්කෝලේ ගිහිල්ලා ආවත් අනික දුවගෙන ඉන්නේ මෙතෙන්ට. මොකද මේ ඔරු බෝට්ටු ළඟ හැම වෙලාවෙම අපේ තාත්තලා තවත් ඥාති එයාගෙන තවත් අයියලා වෙනත් දීවල කර්මාන්තය කරන බොහෝ දෙනෙක් මේ වෙරළේ මේ හරි ඉන්නවා. නිතරම තමගේ දීවල කටයුතු වල ඉන්නවා. ඉතින් අවුරුද්දට එක සැරයක් අපි කියන්නේ මේ දානයක් දෙනවා, දේව දානයක්. ඒකත් හරි ලස්සනම අත්දැකීමක්. හැමෝම එකමුතු වෙලා. ඉතින් ඉස්සර නම් අපිට පොඩි කාලේ නොය එහෙම බෙදීම් තිබුණේ නැහැ. හැමෝම එකමුතු වෙලා. දැන් රැයටත් ගොඩක් වෙලාවට මේ තරුණ පිරිස මේ වැල්ලේ නිදා ගන්නවා. ඒකට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඒක ගෙවල් වල දෙයක් මොකද අපේ ගෙවල් තිබුණ මේ මුහුද දිගටම මේ මුහුද අයින දිගටම
මුහුදට පිටිපස්සේ වැට තියෙන දිගටම තිබුණේ ගෙවල්. ඒ කියන්නේ පුදුමාකාර ජනකීර්ණයි මේ මුහුදු වෙරළ මේ පරිසරය. ඉතින් රැයට ගොඩක් වෙලාවට ඔය පොඩි මාළුන්ට ගිහිපුවරු එනවා. ඉතින් රැය 10 11 වෙනකන් තවත් වෙරළ ලස්සනයි. හැම වෙලාවෙම ගෙවුනේ මේ මුහුදු වෙරළ තමයි. මේ බලන්න මේ තවත් මේ මාළුන්ට යන තවත් ගලක්. ඉතින් හවසට අපි ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා අපේ තාත්තා ගොඩක් වෙලාවට කරේ පොකිරිස්සන් රැකියාව. පොකිරිස්සන් අල්ලන එක. එතකොට අපි ඔය දැල් පටවන්න, ඒ කියන්නේ ඔරුවට දැල් දානවා යන්න මුහුදට. ඉතින් දැල් පටවන්න එහෙම අපි උදව් කරනවා. අපි විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට ඒ දීවර පවුල් වල හැම දරුවෙක්ම වගේ එනවා. ඇවිල්ලා තමන්ගේ තාත්තලාට උදව් කරනවා. මුහුද යනකම් බලන් ඉන්නවා. ඉතින් මේ ඔරුවක් අපි මෙහෙම පෙර තල්ලු කරනවා. ඔරුවට තල්ලු කරගෙන ගිහිල්ලා එන්ජින් එක ස්ටාර්ට් කරගන්නකම් එහෙම නැත්නම් හබලෙන් ඔරුව දියත් කරගන්නකම් අපි තල්ලු කරගෙන යනවා මුහුදට. ඇත්තටම මේ යනකොට මෙතන අපේ මේ කරවටක් බහිනවා අපි. බහලා තමයි තල්ලු කරන්නේ. ඊට පස්සේ පීනල එනවා. ඊට පස්සේ මුහුදේ නානවා. තෙමුණට පස්සේ. ඉතින් හරි සුන්දරයි. දැන් ඉතින් නිවාඩුවක් ලැබුණ වෙලාවට තමයි මේ පරිසරය බලන්න එන්නේ. ඒක බුදුමාකාර විතර සැලසීමක්. මම ඉතින් මගේ යාළුවන්ට කියනවා මේ දේවල් බලන්න එන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ බලන්න දැන් මේ පේන මේ භූමියේ මේ දීවරම්පාන්න වලට කිසිදු කරදරයක් කරන්නේ නැතුව 1000ක් වුණත් ඇවිල්ලා එකපාර තමන්ගේ විඩාව නිවා ගන්න, තමන්ට සතුටු වෙන්න, කැම්පින් කරන්න එහෙම පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කෑම උයාගෙන කන්න, තමන්ට ටෙන්ට් එක ගහගෙන එළි වෙනකන් ඉන්න පුළුවන්. සින්දු කියන්න බොහොම නිදහසේ. මොකද කාගෙන්වත් කරදරයක් නැහැ මේ වෙරළ තීරේ ඉන්නකොට. කිසිම කෙනෙක් කරදර කරන්නේ නැහැ. ඇත්තටම ඕන කෙනෙකුට උදව් කරනවා ඇරින්න තාමත් ඒක ජීවන ජනතාවගේ විශේෂ දෙයක්. හැම වෙලාවෙම වෙන තැන්වල මට සමහර ලාවට පොඩි දුක හිතෙන කාරණේකුත් තියෙනවා. අපි ගියාම සමහර ලාවට මමත් ටිකක් සංචාරය කරන වැඩි. ඒ ගිහිපු වෙලාවල් වල පිටස්තරින් එන මිනිස්සුන්ට සමහර තැන්වල විතරයි, ගොඩක් තැන්වල ඉතින් හොඳයි. ඇත්තටම මේ මිනිස්සුන්ට සලකන විදිය සමහර තැන්වල යම් කරදර වෙනවා. ඒ කැම්පින් ගහන්න ගියාම ඒකත් 14ක් තැන්වල විතරයි. හැබැයි බලන්න මේ මුහුදු වෙරළට මුහුදට ආපු කෙනෙකුට ගොඩක් වෙලාවට අපේ අය පුදුමාකාර විදිහට උදව් කරනවා. Tamanට සතුටු වෙන්න. ඒ ආපු මොකද සමහර ලාවට මේ එන්න බෑනේ මේ වරායටම ගේන්න බෑ ඔරු බෝට්ටු. ඉතින් ගොඩක් වෙලාවට ගොඩ නවත්තලා තියෙන ටිකක් එහයින් පාරේ නවත්තලා තියෙන ගෙවල් වල සමහර ලාවට වාහන දාලා ඉන්න වෙන්නේ. ඇත්තටම එක චූටි ඇණයක්වත් නැති වෙන්නේ නැහැ. අපේ මේ ගෙදරක නවත්තලා ගියොත් වාහනයක් තව දවස් 10කින් ආවත් වාහනේ ඒ විදිහටම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් හැබැයි වෙන තැන්වල ගොඩක් තැන්වල නෙවෙයි. එහෙම කරදර වෙන්නේ නැහැ. කරදර වෙලා තියෙනවා. වාහන වල කෑලි නැහැ. යම් ප්‍රශ්න. සහ කවදාවත් අපේ මිනිස්සු ඔය වාහන පාකින් කියලා ගන්නේ නැහනේ. වාහන පාකින් කියලා කවදාවත් දවස් 10ක් වාහනේ නවත්තලා තියලා ගියත් අපේ ගෙවල් වල අපේ තැන් වල අපි වාහන පාකින් කියලා රුපියල් 20 30කට අඬන්නේ නැහැ කවදාවත්. ඕනතරම් වාහනේ දාලා යන්න, ගෙදර බඩ මුට්ටු තරගෙන යන්න, ගිහිල්ලා විනෝද වෙලා වැල්ල ඉඳලා පරිස්සමට එන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් එන්න හැමෝම මට කතා කරලා ඉන්න මේ තියෙන්නේ. මේ මුහුදු වෙරළේ හැබැයි නාන්න වෙන්නේ පරිස්සමෙන්. දැන් මේක මේ අර සමහර තැන්වල දිනුම් තටාකේ වගේ ඉතාමත් හොඳට තියෙනවනේ වල අඩුවෙන්. මේ තැන්වල වැඩේ තියෙන්නේ අපේ මේ මුහුදු වෙරළේ අලනම් ටිකක් වැඩි. මුහුදු අල ටිකක් වැඩි. අපිට නම් ඉතින් හොඳටම පුරුදුයි මේකේ. මේ මුහුදුරලත් එක්ක ඔට්ටු වෙච්ච තරම කිව්වොත් ඇත්තටම අවුරුදු 20ක් විතර මේ රටත් එක්ක අපි ඔට්ටු වෙලා තියෙනවා. බලන්න ඒ ලස්සන
ඇත්තටම ලංකාවේ මේ කොතන ගියත් අර මම සමහර ලාවට යන්නේ මේ මුහුදු වෙරළ මෙතන තියෙදි මම සමහර ලාවට යනවා අපි අර කුඹුරු තියෙන වෙන වෙන ගාවන් තියෙන පැති වලට. ඉතින් ඒ තැනුත් ඊටාම ලස්සනයි. ඒ වගේම තමයි ඊට වැඩිය 100,000 ගුණෙන් බලන්න මේ මුහුද දිහා මේ ඈත කෙළවර දිහා බලාගෙන ඉන්නකොට ඊතර තියෙන ප්‍රශ්න කෝටියක් තිබ්බත් මෙතන මේ ගත වෙන විනාඩි 5 10 පැය දෙකේ ඉන්න දවසේ ප්‍රශ්න කියන ඒවා නම් එන්නෙම නැති තරම්. තව අපි කරපු පොඩි දෙයක් කියන්නද? මේක මේ ගොඩක් අය මුහුදු වෙරළට ආම් කරනවා. මේ මුහුදු වෙරළේ අපි මේ ඉන්න තැනක